Hi guys, ඉතින් අද අපි බලන්න යන්නේ හරිම විශේෂ කෙනෙක්. ඒ වගේම ටස්මේනියාවට තියෙන ඒගොල්ලන් ආදරය කරන ඒ වගේම හැමෝම දන්න කෙනෙක් ගැන අපි හරිම විශේෂ කෙනෙක්වයි බලන්න යන්නේ. ඒ කියන්නේ ටස්මේනියාවල තියෙන අයිකන් එකක් තමයි මෙයා. ඉතින් මම ඔයාලට කියන්නේ නැහැ කවුද කියලා. හැබැයි අපිට හරියටම මේ ෂුවර් කරන්න බෑ, හරියටම විශ්වාස කරන්න බෑ එයා ඉඳීද කියලා බලන්න. ඇත්තටම එයා හිටියොත් අපි හරිම ලකී. ඔන්න අපේ යාළුවා ඉන්නවා. මම හිතන්නේ අපි හරිම ලකී. ඇත්තටම හැම වෙලේම එයා එකම තැනක ඉන්නේ නැහැ. ඔන්න කවුද ඒ කියලා අපි බලමු. හායි. ඉතින් දැන් අපි බලන්න ආපු කෙනාව හම්බුණා. ඉතින් කවුද කියනවා නම් එයා නීල් ද සීල්. ඒ කියන්නේ එයා සීල් කෙනෙක්. එයා ටස්මේනියාවේ හුඟක් ප්‍රසිද්ධ සීල් කෙනෙක්. දෙන්නේ ඇත්තටම කියනවා නම් එයා හරිම පුදුම දේවල් කරනවා. ඒ කියන්නේ එයා ගොඩක් දුරට ඒ කියන්නේ සීල් කෙනෙක්ට අවුරුද්දකට සැරයක් එයාගේ උඩ තියෙන හැම අයින් කරන්න ඕනේ. ඒ කියන්නේ ඔය දැන් හුඟක් වෙලාවට උරුක වර්ගයේ සටන් කරනවා වගේ අර හැව අයින් කරනවා වගේ අන්න ඒ වගේ දෙයක් තමයි මෙයාත් කරන්නේ. මෙයා ගොඩක් ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ. මෙයා අවුරුදු ගාණක්ම මේ ටස්මේනියාවේ අවට තමයි මෙයා මුහුදේ තමයි ජීවත් වෙන්නේ. මෙයා අවුරුද්දක සැරයක් ලෑන්ඩ් එකට ඇවිල්ලා එයාගේ විශේෂත්වය කියන්නේ එයා බීච් එකේ විතරක් නෙවෙයි පාරවල් මැදට එනවා. ඒ වගේම මිනිස්සුන්ගේ ගෙවල් ළඟට එනවා. ඒ වගේම වාහන උඩට නගිනවා. ඒ වගේ හරිම එයා ට්‍රබල් මේක කෙනෙක්. ඉතින් ඒක හරිම ස්වීට් දෙයක්. ඉතින් හරිම ප්‍රසිද්ධ කෙනෙක් එයා. ඒ කියන්නේ මුළු ඕස්ට්‍රේලියාවෙම මේ එයාගේ නම දීලා තියෙන නීල් කියලා. ඉතින් එයා හරිම ප්‍රසිද්ධයි ඕස්ට්‍රේලියාවේ. ඉතින් ඒක නිසා හැමෝම ඕස්ට්‍රේලියාවේ ඉන්න මිනිස්සු එයාට හුඟක් ආදරේ. ඉතින් එයා ඉන්නේ ටස්මේනියාවේ. ඇත්තටම ඕස්ට්‍රේලියාවට අයිති අපේ දූපතේ. අපි ජීවත් වෙලා ඉන්න දූපතේ. ඉතින් එයාගේ හරිම මේ ලස්සන ක්‍රියාකාරකම් බලන්න හුඟක් මිනිස්සු එකතු වෙනවා මෙයා අවුරුද්දකට සැරයක් ලෑන්ඩ් එකට ආපු වෙලාවට. හැබැයි විශේෂත්වය කියන්නේ මෙයා තවම මේ පැටි එක. ඒ කියන්නේ මෙයා ලොකු සීල් කෙනෙක් නෙමෙයි. මෙයා ඇත්තටම දැනට ටොන් 1000ක් විතර බර සීල් කෙනෙක්. ඒ වගේම තමයි මේ වර්ගයේ සීල් එලිෆන්ට් සීල් කෙනෙක්. ඒ කියන්නේ සවුතර්න් එලිෆන්ට් සීල් කෙනෙක්. ඒ කියන්නේ මේ කැටගරි එකට තමයි මෙයා අයිති වෙන්නේ. මෙයාව ටොන් 3000ක් ටොන් 4000ක් විතර වගේ මෙයාව බර ඒ කියන්නේ ඒ දක්වා මෙයාව වර්ධනය වෙන්න පුළුවන්. ඉතින් මෙයාගේ හරිම හොරතල් දේවල් බලන්න පුළුවන්. ඉතින් හුඟක් ආසයි ටස්මේනියාවේ මෙයාව අවුරුද්දේ ඒ කාලෙට එයා ගොඩට ඇවිල්ලා ඉන්නවා කියනකොට එයාව බලන්න හුඟක් මිනිස්සු යනවා. ඉතින් මෙයාගේ විශේෂත්වය වෙන්නේ ඉතින් මෙයා ඇවිල්ලා පාරවල් බ්ලොක් කරලා ඒ වගේ ගොඩක් එයා මේ බීච් එකෙන් ටිකක් ඇතුළට වෙන්න මේ රට ඇතුළට වෙන්නම මේ කාල සීමාවෙදී එයා එනවා. කියන්නේ ඕස්ට්‍රේලියාවේ තියෙන මේ අපේ තියෙන විශේෂත්වය වෙන්නේ මේ වගේ සතෙක් පුදුම විදිහට ඒක ආරක්ෂා කරනවා. අපි දැක්ක දෙයක් තමයි සිකියුරිටි එකක් වගේ යාට දාලා එතකොට එයාව ඒකෙන් වාහනයකින් අපි යන වෙලාව එයා හිටියේ පාර මැද ඇත්තටම. ඒ වෙලාවේ එයාව කියන්නේ හුඟක් වාහන යන පාර මැදට එයාට හානියක් වෙන්න පුළුවන්. කියන්නේ කොච්චර මේ රටක් විසින් ඇත්තටම මේ වගේ සතුන් ආරක්ෂා කරනවාද කියලා කිව්වොත් එයාගේ ළඟට යන්න යම්කිසි දුර ප්‍රමාණයක් තියෙනවා. මීටර් 20ක් හරි මම හිතන විදිහට ඒ වගේ ගාණක්. එතකොට අර එයාව මේ වාහනයක් කියන්නේ අපිට අර කලර් ලයිට් තියෙනවා වගේ එයාව ඩිස්ප්ලේ කරලා තියෙන බෝඩ් එකක් දාලා තියෙන සීල්ව ඒ කියන්නේ මේ ඉස්සරහින් ඉන්නවා ඔයගොල්ලෝ පරිස්සමෙන් යන්න ඕනේ කියලා. අර ඒ වගේ පුදුම විදිහට මේ රටේ මිනිස්සු
මේ කියන්නේ මේ රජයද කියන්නේ ඇත්තටම උත් සතුන්ට පුදුම විදිහට මේ රජවල් විසින් ඒ කියන්නේ ප්‍රතිපාදන ඒගොල්ලන් තියනවා. ඒ කියන්නේ අපේ රටේ වගේ නෙවෙයි. අපේ රටේ නම් සමහර වෙලාවට දැන් කොච්චර ලංකාවේ අලි මැරෙනවද ඒ වගේ දේවල් තියෙනවා. එතකොට තියෙන රජවල් එකකින්වත් කිසිම විදිහකින් ඒවට කිසිම දෙයක් කරන්නේ නැහැ. ඒ කියන්නේ සතුන් වෙනුවෙන් කිසිම හඬ නගන සංවිධාන තිබුණාට රජයක් විසින් ඒ දේවල් වලට ප්‍රතිපාදන මොනවද මේකට කරන්න ඕන දේවල් කියලා නැහැ. හැබැයි මේගොල්ලොන් පුදුම විදිහට මෙයාට ආදරේ. ඒ කියන්නේ මෙයාව ආරක්ෂා කරගන්න දේවල් කරනවා. ඒ වගේම තමයි මෙයා දැන් පාරේ ගොඩක් වෙලා හිටියොත් රෑ වෙන වෙලාවට මේගොල්ලන් මෙයාව මේ එතන ඉන්න එතන ඒගොල්ලෝ එයාව බලා ගන්න ඉන්න එයා ඒ කට්ටිය එයාව මේ බීච් එක පැත්තට මේ අර නිකන් සවුන්ඩ් එකක් දාලා එයාව ඒ පැත්තට මේ අරන් යනවා හවස් වෙනකොට. ඒ කියන්නේ කොච්චර එයා වෙනුවෙන් දේවල් කරනවද කියලා ඇත්තටම හිතා ගන්න බෑ. ඇත්තටම හරියම හොරතල්. ඉතින් මේ මෙයා තාම පොඩි පැටියෙක් නේ. ඉතින් කොච්චර තව අවුරුදු ගාණක් යනකොට මේ මෙයා කොච්චර ලොකු වේද කියලා අපිට බලා ගන්න පුළුවන්. අපිට ආපහු යව බලන්න පුළුවන් වුණොත්. ඉතින් අපි ජීවත් වෙලා ඉන්නේ හොබාට් වල. හුඟක් හොබාට් ළඟට ඇවිල්ලා මෙයා දැන් වෙනදට මෙයා දෙකින් අපි ලොකු දූපතක්නේ. මෙයා සමහර කාලවලට වෙනත් පැතිවලට මෙහෙන් කිලෝමීටර් 200 300 ඈතක වෙරළවල් වලට මෙයා ඇවිල්ලා තියෙනවා. ඉතින් අපිට කිලෝමීටර් මං හිතන්නේ 20ක විතර දුරකින් තමයි මෙයාව මෙදා පාර මෙයා මේ ගොඩබිමට ඇවිල්ලා තිබුණේ. ඉතින් මෙයාට ලොකු ආදරය කරන රසිකයෝ ගොඩක් ඉන්නවා. ඒ වගේම පේජ් පවා මෙයා වෙනුවෙන් Instagram page එකක් තියෙනවා, Facebook page එකක් තියෙනවා. මෙයාට ආදරය කරන අය හදපු ඒ වගේ පුදුම විදිහට ඉතින් මෙයාට හරියට ආදරය කරන ෆෑන්ස්ලා ඉන්නවා. ඉතින් අපිටත් සතුටුයි එයාව දකින්න පුළුවන් ඕන එක. ඉතින් ඒ වගේම සවුතර්න් එලිෆන්ට් සීල් කෙනෙක් බලන්න හම්බුනේ එක ගැන මම